ඔබ දැන්ම පිළිගන්නවා MIP YouTube channel එකට. අද අපි කතා කරන්නේ ත්‍රිකෝණමිතිය වැදගත් කොටසක් වන සරල සාම්‍යයක් ගැන. අද දින අපි කතා කරනවා සරල සාම්‍ය විසඳන්නේ කොහොමද? ප්‍රධාන සූත්‍ර වන sin වර්ග θ ධන cos වර්ග θ සමාන 1 හා යතරින් ලබන සූත්‍ර දෙකද කතා කරේ. මුලින්ම අපි සරල සාම්‍ය විසඳීම භාවිත කරන පිළිබඳව කතා කරමු. සාමාන්‍ය සරල සාම්‍ය විසඳීමට නම් බොහෝ විට භාවිත කරන්නේ සංකීර්ණ පැත්තයි. සංකීර්ණ පැත්තෙන් බීජගණිත වශයෙන් රටාවක් ඇති පැත්තෙන් බොහෝ විට අපිට ආරම්භ කරන්න පුළුවන්. ඒ ගානෙන් ගාන වෙනස් විය හැකියි. ඒ වගේම අපි සරල සාම්‍ය විසඳන්නේ මේ පිළිතුරු දෙස බලාගෙන. ඒ පිළිබඳව බලාගෙන තරග කිරීම මගින් හෝ බීජගණිතය වශයෙන් හෝ සුළු කිරීම සිදු කරයි. සරල සාම්‍ය වලදී අපිට වැදගත් වන බීජගණිත පහක් දැක්වෙනවා. 1. පොදු පද විතර ගැනීමගේ සාධක වෙන් කිරීම. 2. A වර්ග ඍණ B වර්ග A ඝනය ඍණ B ඝනය A ඝනය ධන B ඝනය ආකාර සුළු කිරීම. දර්ශකවල මූලික නීති ආශ්‍රිත සුළු කිරීම. බීජීය භාග ආශ්‍රිත සුළු කිරීම. A ධන B වර්ගය A ඍණ B වර්ගය A ධන B ඝනය A ඍණ B ඝනය ආකාර සුළු කිරීම. මෙවැනි සුළු කිරීම සරල සාම්‍ය තුල සුලභව දැකගත හැකිය. දැන් අපි යමු සරල සාම්‍ය මුල්ම සූත්‍රය ලබා ගන්න පුළුවන් sin වර්ග θ ධන cos වර්ග θ සමාන 1 යන සූත්‍රය සාධනය කිරීමට. දැන් අපි යමු sin වර්ග θ ධන cos වර්ග θ සමාන 1 යන සාධනය කිරීමට. සාමාන්‍ය සරල සාම්‍ය පැත් දෙකක් තියෙනවා සමාන ලකුණු දෙපස. මෙහි දකුණු පස පැත්ත RH ලෙසත් වම් පස පැත්ත LHS ලෙසත් ගන්න ඕනේ. පසු අපට මේ දෙක සමාන බව පෙන්වීමෙන් සරල සාම්‍ය විසඳිය හැකියි. අපි මේ LHS ගනිමු. මෙම ත්‍රිකෝණයට sin θ යනු කුමක්ද? sin θ යනු මේ තින් θ සම්මුඛ AB කර්ණ AC AB බෙදීම AC වර්ගය. මේ cos θ යනු බද්ධ පාද බෙදීම කර්ණ. බද්ධ පාද BC BC බෙදීම AC. මේ කොන වර්ග පොදු වෙනවා. වර්ග වෙන දුන් පසු AB බෙදීම AB වර්ගය බෙදීම AC වර්ගය ධන BC වර්ගය බෙදීම AC වර්ගය ලෙස ගැනීමට පුළුවන්. හරයන් දෙක සමාන වේ. ඔබට පෙනෙනවා AB වර්ගය ධන BC වර්ගය බෙදීම AC ලෙස ලියන්න පුළුවන්. දැන් අපිට පරිචය දෙන්න සිදු වෙනවා. එම් ත්‍රිකෝණයට අනුව AC සමාන වෙනවා AC වර්ගය සමාන වෙනවා AB වර්ගය ධන BC වර්ගයට. ඒ විට මේට සමාන AC වර්ගය. ඊට ලැබෙනවා AC වර්ගය බෙදීම AC. මක් නිසාද? පය දෙක නිසා. මෙම සලකුණෙන් කියවෙන්නේ මක් නිසාද කියන බවයි. ඊට දෙක කැපී යනවා අපිට අවසාන පිළිතුර ලැබෙනවා 1 කියලා. මේ RHS වේ. එමෙන්න අපිට කියවෙන්න පුළුවන් RHS සමානයි LHS
කියලා. මෙම ත්‍රිකෝණමිතිය සූත්‍රය ඇතුළේ තවත් සූත්‍රයක් ප්‍රගොඩනගා ගැනීම පුළුවන්. එනම් ප්‍රධාන සූත්‍රය sin වර්ග θ ධන cos වර්ග θ සමාන 1 වේ. මෙහි sin වර්ග θ පමණක් ඉතුරු කර ගැනීමෙන් sin වර්ග θ සමානයි 1 ඍණ cos වර්ග θ. cos වර්ග θ සමානයි 1 ඍණ sin වර්ග θ. මේ sin වර්ග θ ධන cos වර්ග θ සමාන 1 යන්නේ තවත් සූත්‍ර දෙකක් අපේ සාධාරණ වර්ග θ සමාන sec වර්ග θ යථාර්ථ සාමය සාධනය කිරීමට. අපි මේ left hand side එක ගන්නවා. එක ධන tan වර්ග θ. අපි දන්නා tan θ ලියා ගන්න පුළුවන් sin θ බෙදීම cos θ කියලා. එවිට එක ධන sin වර්ග θ බෙදීම cos වර්ග θ. ඔය දැන් පොදු වර්ග ගන්න ඕනේ. cos වර්ග θ බෙදීම cos වර්ග θ ධන sin වර්ග θ බෙදීම cos වර්ග θ. අපි දැන් පොදුවට ගමු. එක් හරක ලියා ගමු. cos වර්ග θ ධන sin වර්ග θ. අපි දැන් කලින් කතා කර පරිදි cos වර්ග θ ධන sin වර්ග θ යනු එකට සමාන වෙනවා. එකයි. එවිට අපිට ලැබෙනවා 1 බෙදීම cos θ. 1 බෙදීම cos θ යනු sec θ වේ. එවිට අපිට ලැබෙනවා LH සමාන RHS ලෙස. දැන් අපි යමු එක ධන cot වර්ග θ සමාන cosec වර්ග θ සාධනය කිරීමට. මම මෙහිදී වෙනස්ම ක්‍රමයක් අනුගමනය කරනවා. කලින් හදාගත් සූත්‍රය භාවිත කරනවා. එනම් sin වර්ග θ ධන cos වර්ග θ සමාන 1. මේ මුළු ප්‍රකාශනයම මම බෙදනවා sin වර්ග θ ගේ. එවිට අපිට ලැබෙනවා sin වර්ග θ බෙදීම sin වර්ග θ ධන cos වර්ග θ බෙදීම sin වර්ග θ. ඒවට සමාන කරන්න පුළුවන්. එකයට sin වර්ග θ. අවසාන අපිට ලැබී යනවා sin වර්ග θ sin වර්ග θ කැපී යනවා 1 ධන cos sin යනු cot θ වේ. එවිට cot වර්ග θ සමානයි cosec වර්ග θ වේ. ඊළඟ අපි කතා කරන වැදගත් දෙයක් පිළිබඳව. දැන් අපි එක දන tan වර්ග θ සමාන sec වර්ග θ සාධනය කරානේ. ඒ සූත්‍රය ඇතුලේ අපිට පුළුවන් tan වර්ග θ තනි කරගන්න. tan වර්ග θ සමානයි sec වර්ග θ ඍණ 1. ඒක අපිට එක තනි කරගන්න පුළුවන්. එක සමානයි sec වර්ග θ ඍණ tan වර්ග θ. මේ ක්‍රමයෙන් අපිට මේ සමීකරණ දාගන්න පුළුවන්. එක ධන cot θ
තීට සමානයි කොසෙක් වර්ග තීටා කිය අපි සාධනය කරානේ. අපිට එහිදිත් පුළුවන් කොට්ටු වර්ග තීටා තනි කරගන්න. ඊළඟට ලැබෙන කොසෙක් වර්ග තීටා ඍණ 1 බව. එහි අපිට එක තනි කරගන්න පුළුවන්. අපිට ලැබෙන එක සමානයි කොසෙක් වර්ග තීටා ඍණ කොට්ටු වර්ග තීටාට. අද දින සර්ව සයන්ස් පළවෙනි කොටස නිමාවටපත් වෙනවා. ඔබ සැමට ස්තුතියි.